ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට දින 3කට පෙර එනම් 1948 පෙබරවාරි 1 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ විය. 1948 පෙබරවාරි 4 වන දින නිදහස ලැබීමත් සමග රාජ්‍ය යාන්ත්‍රණයේ මූලික ස්ථානයක් හිමි වූ සමාජ සේවා දෙපාර්තමේන්තුව එදා සිට මේ දක්වා වසර 77ක කාලයක් අත්වාරුවක් අවැසි මිනිසුන් වෙනුවෙන් මානුෂීයව හා ආදරණීය ලෙස ක්‍රියාත්මක වන විශිෂ්ට වැඩපිළිවෙලක මෙහෙවරක් යටතේ ක්‍රියාත්මක වේ. අපගේ දැක්ම වනුයේ ආන්තීකරණයට හා අවාසි සහගත තත්ත්වයන්ට පත් ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාව සපිරි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. ඉලක්කගත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා සවිබල ගැන්වීම තුළින් අන්තර්කරණ සමාජයක අප හැම දෙනාටම සමාන මිනිසුන්සේ ජීවත්වීමේ අයිතිවාසිකම ලැබේ. සුරක්ෂිත හා අන්තර්කරණීය වූ සමාජයක අභිමානයෙන් ජීවත්වීම පිණිස ආබාධ සහිත පුද්ගලයන් සවිබල ගැන්වීමේ මූලික කාර්යයක් ලෙස අප රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 11ක් පවත්වාගෙන යයි. මීට අමතරව ළමා මාර්ග උපදේශ මධ්‍යස්ථාන, ජයගුරු සමාධි නිවහන, බඩුගම්මන මනුස්සත් පියස, රිදියගම කලන නිවර්තන නිවාසය ආදී මධ්‍යස්ථාන තුලත් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සුයිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. දෙපාර්තමේන්තුව විසින් ස්වශක්ති සංවිධාන ඇගයීම වෙනුවෙන් ස්වාභිමානී නම් විශේෂ උත්සවයක් වසරක් පාසා සංවිධානය කරනු ලබයි. ඒ වගේම ආබාධ සහිත තරුණ තරුණියන්ගේ කලා කුසලතා ඔප්නැංවීම පිණිස සිතෘ ජාතික කලා උළෙලද, සංඥා භාෂා ජාත්‍යන්තර දිනය, සුදු සැරයටි ජාතික දිනය ආදිය වෙනුවෙන් උත්සවද සංවිධානය කරනු ලබයි. විවිධ ආගමික සැමරීම හා ජාතීන් අතර සංහිඳියාව අර්ථවත් වන ලෙසින් වෙසක් දින සිල් සමාදන් වැඩසටහන, පොසොන් බැතිගී සරණිය, නත්තල් උත්සවය සංවිධානය කිරීම සියලුම නිලධාරීන් එකමුතුව හා දායකත්වයෙන් සිදු කරන ලද වැඩසටහන් වේ. මීට අමතරව පසුගිය වසර තුලදී සිදු කරන ලද විශේෂ ක්‍රියාකාරකම් ලෙස සංඥා භාෂා පරිවර්තකවරුන් 4 දෙනෙකු මදවා ගැනීමෙන් දෙපාර්තමේන්තු සමස්ත සංඥා භාෂා පරිවර්තකවරුන් 10ක් දක්වා වැඩි කර ගැනීමට හැකි විය. 28 දෙනෙකුගෙන් යුත් සංඥා භාෂා සංචිතය ශ්‍රේණිගත කරමින් පුහුණු කිරීමට කටයුතු කිරීමත් පෙන්වා දිය හැකිය. රිදියගම නිවර්තන නිවාසයේ 520ක් පමණ වන සේවාලාභීන් අතරින් 49 දෙනෙකු තෝරාගෙන තනි පුද්ගල සත්කාරක සැලසුම් සකස් කිරීමත්, සිද්ධි අධ්‍යයනය තුළින් සමාජගත කිරීමට කටයුතු ආරම්භ කිරීමත් පසුගිය වසර තුල සිදු කළ විශේෂ ක්‍රියාකාරකම් ලෙස පෙන්වා දිය හැකිය. ඉදිරියේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම, ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නිවැරදි දත්ත පද්ධතියක් මුළු දිවයිනම ආවරණය වන පරිදි සකස් කර පුනරුත්ථාපන සැලසුම් අනුව සේවා දියත් කරන ඒකාබද්ධ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ලෙස ඉදිරි වැඩසටහන් දෙපාර්තමේන්තුව මුල් කරගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. අපට හැඟෙන පරිදි ආබාධිත යන වචනේ නොව වරද ඇත්තේ සාමාන්‍ය සමාජය ඒ දෙස බලන ආකාරයේ වෙනස නිසායි. නමුත් ස්වභාව ධර්මයේ නීතිය නම් අප එකිනෙකා වෙනුවෙන් ජීවත් වී ඔවුනොවුන්ට උදව් කර ගැනීමයි. ජීවිතයේ සුන්දර වන්නේ තමා පමණක් සතුටින් සිටීමෙන් නොව අන් අයද සතුටින් තැබීමට අප යොහුසුළු වුවහොත් පමණි. මනබැදි ජනතා සේවයක් තුළින් ආයතන හා ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් එක්ව මනුසත් පෞරක්ෂයේ ශක්තිමත් ක්‍රියාන්විතයක යෙදෙමින් සමාජ සේවා දෙපාර්තමේන්තුව නම්
විසල් නෞකාව යුග සිදු ගොසසේ දසත කිතු ගොස පතුරෝමින් ඔබ රැගෙන යාත්‍රා කරමින් සිටී. 77 වසරක් සපිරෙන සමාජ සේවා දෙපාර්තමේන්තු මෑණියනි. චිරං ජයතු.